විද්‍යාලයේ මේ වන විට 850ක පමණ ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉගෙනීම ලබනවා. ඒ ඇත්තෙන්ම වර්තමානයේ සමාජ මාධ්‍ය සමග සිසුන් ගනුදෙනු කරනවා. ඒ අනුව ඔවුන්ට සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ නිවැරදි දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ අනුව අද දවසේ ඡායාරූපකරණය, නිවේදනය, වීඩියෝ සංස්කරණය සහ ඡායාරූප සංස්කරණය පිළිබඳව බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව අනුමත ඇසිඩිසි මායාව පාසල් ජනමාධ්‍ය වැඩසටහන අප පාසලේ ක්‍රියාත්මක කරනු ලබනවා. ඉතින් මම හිතනවා මේ වැඩසටහනත් සමග අපේ පාසලේ වෙන සියලු දේ සමාජ මාධ්‍ය හරහා ප්‍රජාව දැනුවත් කිරීමට අවශ්‍ය වාතාවරණයක් පසුබිමක් පාසල තුළ නිර්මාණය කරගන්න, ඒ වගේම ගොඩනගා ගන්න. ඉතින් ඒ අනුව දරුවන්ගේ විෂය සමගාමී ක්‍රියාකාරකම් කුසලතා වැඩි දියුණු කරමින් ඔවුන්ට අනාගතයේ රටේ යම් තැනකට ගමන් කරන්න මේ අද දවසේ වැඩසටහන ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ අනුව අද දවසේ අප විද්‍යාලයේ දරුවන්ට මම සුබ පතනවා මෙන්න වැඩසටහන සාර්ථකව කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියලා. ඒ වගේම ඒ ඔස්සේ ඔවුන්ගේ අනාගතය සාර්ථක වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අද දවසේ අප විද්‍යාලයේ සුවිශේෂී දවසක්. මොකද පුතේ ඔයාලට සුවිශේෂී වැඩසටහනක් අරගෙන තමයි අද දවසේ මෙම පිරිස අපේ පාසලට ඇවිල්ලා තියෙන්නේ. බාරකාරකේ දරන අනුර චන්ද්‍රසේකර මහත්මයා ඇතුළු මේ ආදරණීය දූපුතුන් ටික, ඒ වගේම අප විද්‍යාලයේ ජනමාධ්‍ය විෂයවල අපේ ජීවා ගුරුතුමිය, මාධ්‍ය සංසදයේ සහ ඡායාරූප සංසදයේ බාර සමන්විතා ගුරුතුමිය සහ එවන් සිද්ධ වෙන දේවල් අපේ මාධ්‍යයන් හරහා සමාජගත නොවීම, ප්‍රජාව දැනුවත් නොවීම. අපි පාසල අභ්‍යන්තරයේ කුමක් කරත් පාසලට කීර්ති නාමයෙන් රඳා පවතින පාසලේ දියුණුවක් වෙන්නේ ඇත්තෙන්ම අපි පාසලේ කරන දේ මොනවද කියන එක බාහිර ප්‍රජාව දැනුවත් වීම මත. ඉතින් මම මුල ඉඳන්ම ඇත්තෙන්ම කිව්ව දෙයක් අපේ කාර්යයට සමාජගත වීමක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔබත් ඒ ගැන දැනුවත් වෙන්නේ නැහැ. අතරතම ක්‍රියාත්මක වන දෙයක් තමයි මේ ඡායාරූපකරණය, ඒ වගේම මාධ්‍ය සංසදයේ ඡායාරූප සංස්කරණය, මේ හැම දෙයක්. ඉතින් අපි පාසලකට වෙනත් පාසලකට ගියාම දකින දෙයක්, ඒ විශේෂ උත්සව අවස්ථාවන්ට සහභාගී වෙනකොට දකින දෙයක් තමයි ඒ පාසල් වල දරුවෝ තමයි මේ හැම දෙයක්ම කරන්නේ, මෙහෙවන්නේ. ඡායාරූප ගන්නේ දරුවෝ, ඔවුන්ට වෙනම මේ බැච් එකක් තියෙනවා, ලාංඡනයක් තියෙනවා, හරිම ගැඹීරව ඔවුන් මේ කාර්යය කරනවා. වීඩියෝ කරන එකත් එහෙමයි. ඒ වගේම මාධ්‍ය සංසදයේ සියලු නිවේදන කටයුතුත් එහෙමයි. එක්ක අපේ සංවර්ධන නිලධාරී විදිහට කරන සෞම්‍යද. එහෙම නැත්නම් වෙනත් ගුරුවරයෙක්. අන්න එහෙම තමයි අපේ පාසලේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. අනවුන්සින් කරන්න ගැටි ටික හැමදාම මෙහෙවන්නේ. ඉතින් එහෙම නෙවෙයි. මම හිතන්නේ ඔබ තමයි මේ හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ. ඔබට තමයි මේ හැම අත්දැකීමක්ම ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ අපි සංසද විදිහට ආරම්භ කරලා තිබ්බට ඒක විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යන්න ඒ පිළිබඳව අදාළ පෙරහුරුවක් ලබා දීම තමයි අද දවසේ මේ වැඩසටහනේ ආරම්භය. ඉතින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අනුමත මේ ඇසිඩිසි මායාව වැඩසටහන සමග අද දවසේ ඔබට මේ පුහුණුව ලබා දීම තමයි අපගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔබ අද දවසේ මෙම ලබා ගන්නා මේ අත්දැකීම් සමග මෙම ඔන්න වෙනද වගේ මාව ඔබ යාළුවෙක් අපේ සුපුරුදු වැඩසටහන අරගෙන. ඔන්න වෙනද වගේම ඔබ යාළුවෙක්ට අපේ සුපුරුදු වැඩසටහන අරගෙන. වෙනද වගේම අපේ වැඩසටහනේ සුවිශේෂාංග රාශියක් අපි ඔබට ඉදිරිපත් කරනවා. වෙනද වගේම අපේ වැඩසටහනේ සුවිශේෂාංග රාශියක් ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් අපිත් එක්ක දුරකථනයෙන් එක්කෙනෙක් සම්බන්ධ වෙනවා. ඉතින් අපිත් එක්ක දුරකථනයෙන් එක්කෙනෙක් සම්බන්ධ වෙනවා. හොඳයි, මේ වෙලාවේ කවුද කතා කරන්නේ? හොඳයි, මේ වෙලාවේ කවුද කතා කරන්නේ? අයිබෝවන් අනුද සැප්පියෝගාට අයිලා උදැන්න රැස්වීම වැඩ කටයුතු ආරම්භ කිරීමයි අපගේ සූදානම. පංචශීලයේ පිළිබඳව එතනම නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. අප විද්‍යාලයේ ගරු ස්වාමීන් වහන්සේට
දාගන්න බඩිය. එහෙනම් දාගන්නේ මේ කැමරාවේදී බ්‍රෑන්ඩ් එක පේන්න. ඇයි? මේ කැමරා ජාලි දෙකක් එකක් නිකෝ අනික එනවා. බ්‍රෑන්ඩ් එක කැමරා වල කැමරා D සරල අදහසක් තියෙනවා ඒ තමයි digital single lens reflex. අපි මේකට D කියලා හඳුන්වන්නේ මේක digital media record එක. ඒ වගේම අපි මේකට SLR කියලා කියන්නේ මේ කැමරාවේ lens එක හරහා ආලෝකය ඇවිත් mirror එකට වැදිලා උඩට පරාවර්තනය වෙලා මෙතන තියෙන prism එකෙන් අපිට ඡායාරූපය ලබා ගන්න පුළුවන් නිසා අපි මේකට DSLR කැමරාවක් කියලා මේකට කියනවා. ඒ වගේම මේ DSLR කැමරා ප්‍රධාන වර්ග දෙකකින් වෙළඳ පොලේ ගන්න තියෙනවා. එකක් Canon අනික Nikon. ඒ වගේම මේ අතර Sony කියලා කැමරා වර්ගයකුත් තියෙනවා. මේවා බොහොම mirrorless කැමරා වගේම මේවා ගොඩක් මිල අධිකයි. ඒ වගේම කැමරාවක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ බොඩි එක, අනික තමයි මේ lens එක. ඉතින් මේ දෙක හරියට පාලනය කළා තමයි අපි නිවැරදිව ඡායාරූපයක් ලබා ගන්න. ඒ වගේම ඡායාරූප ශිල්පීන් ප්‍රධාන ක්‍රම දෙකකට ඡායාරූප ලබා ගන්නවා. එකක් ඔටෝ මෝඩ් එකෙන් ඡායාරූප ලබා ගන්නවා. අනිත් එක මේ මැනුවල් මෝඩ් එකෙන් ඡායාරූප ලබා ගන්නවා. ඉතින් ඔටෝ මෝඩ් එක බොහොමයක් භාවිතා කරන්නේ ආධුනික ඡායාරූප ශිල්පීන්. මේකෙන් කරන්නේ මේ කැමරාවේ සෙටින් තුනක් වෙන aperture, shutter speed, ISO කියන තුනම කැමරාව විසින් පාලනය කරලා අපිට ඩීටේල් ෆොටෝ එකක් දෙන එක. ඉතින් ඒ වගේම මැනුවල් ඡායාරූපයක් අපි ලබා ගන්නේ මේගොල්ලෝ ගොඩක් භාවිතා කරන්නේ වෘත්තීය ඡායාරූප ශිල්පී. මේකෙන් කරන්නේ මේ aperture, shutter speed, ISO කියන තුනම අපිට කැමති විදිහකට පාලනය කරගෙන ඡායාරූප ලබා ගන්න පුළුවන්. හරි. අපේ ජීවිතවලට හොඳ එනවා, නරක එනවා. අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතවලට එන නරක අයින් කරලා හොඳ පමණක් අපේ ජීවිතයට එකතු කරගන්න. ඒක අපිට කරන්න පුළුවන් වේද? අනිවාර්යෙන් පුළුවන් බේබි. මිනිස්සුන්ගේ හිත දෙකක් තියෙනවා. එකක් උඩු හිත, අනික යටි හිත. අපි මේ හිත දෙකෙන් හරි විදිහට සංසන්දනය කරලා අපේ ජීවිතවලට එන හොඳ පමණක් ජීවිතයට ඇතුළත් කරගන්න ඕන. ආයුබෝවන් සුබෝදෑසනක් නංගිය මල්ලියේ. ඔන්න වෙනදා වගේ මාව ඔබේ ආලින්දට අපේ සුපුරුදු වැඩසටහන අරගෙන. ඔන්න වෙනද වගේ මාව ඔබේ ආලින්දයට අපේ සුපුරුදු වැඩසටහන අරගෙන. මෙන්න රූපවාහිනී පුවත් 13 වෙනි සාක්ෂි සමුළුවේ සභාපති ධූරයට පත් බංගලාදේශ අග්‍රාමාත්‍ය බේගම් කලිඩාෂියා කාර්යභාරයට ශ්‍රී ලංකාවේ උපරිම සහාය පර කරන බව ජනාධිපති චන්දිකා කුමාරතුංග මැතිණිය පවසයි. කරන්න ඕනේ මේකේ ඇපරචර් එක අඩු කරන එක. ඉතින් ගොඩක් එළිය වැඩි දැනක ඡායාරූපයක් ගන්නවා නම් ඔයගලන්නේ ඇපරචර් වැඩි කරන එක. ඉතින් මේ විදිහට කළා තමයි ඇපරචර් හදාගන්නේ. ඊට පස්සේ අපි යනවා ෂටර් ස්පීඩ් වලට. ෂටර් ස්පීඩ් බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට. එකක් high shutter speed අනික low shutter speed. ඉතින් high shutter speed භාවිතා වෙන්නේ වේගයෙන් චලනය වන වස්තුවක ඡායාරූපයක් ලබා ගන්න. උදාහරණයක් විදිහට දුවන තරගයකදී ක්‍රීඩකයෙක්ගේ ඡායාරූපයක් ලබා ගන්න අපි මේ high shutter speed භාවිතා කරනවා. low shutter speed භාවිතා කරන්නේ සාමාන්‍ය ඡායාරූප ගණිතී. අපි මේක දෙකෙන් මේක zoom කරගන්න. zoom කරගෙන මෙන්න මේ
ඒක රැහැට කියලා අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි zoom කරන ෆොටෝ එක අපි හොඳට capture කරනවා. ඉතින් අද දරුවනේ ඔයගොල්ලෝ උදෑසන 8 ඉඳලා අපි වැඩසටහන ආරම්භ කරන්නේ ඉතින් උදෑසන 8ට 8 එකයි එක වෙනකන් තමයි අපේ වැඩසටහන අපි සංවිධානය කරලා තිබ්බේ. ඉතින් බෙහෙවින්ම ස්තුති වෙනවා අමින චන්ද්‍රසේකර මහතා සහ මේ ඔහු සමග පැමිණි ඔහුගේ සියලුම සිසු පිරිසට. ඔවුන් අද දවසේ මේ ස්වේච්ඡාවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ ඕගොල්ලෝ වෙනුවෙන්. අපි ජීවිතේ විඳින්න ගොඩාක් ඉසව් තියෙනවා අපිට. නමුත් අපි හිර වෙලා ඉන්නේ යම් සීමාවන් තුල. අපි විශ්වාස කරනවා දරුවන්ට ලෝකෙ පෙන්වන්න ඕනේ. ඒ ලෝකයේ තුල විඳින්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ දරුවන්ගේ විඳින්න තියෙන මානයන් හරියට අසු නොවීම නිසා තමයි අද මේ කේතවාචකයට දරුවෝ මුහුණ දීලා තියෙන්නේ. මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට දරුවෝ හුරු වෙන්නේ ඔවුන්ගේ ජීවිතයේ ඔවුන්ට වටිනා දේවල් වලට අවස්ථාව නොලැබෙන නිසා. ඉතින් අද දවසේ මේ විවර කළේ දරුවෝනේ ඔයගලන්ගේ ජීවිතේ සමහර විට එක හැරෙන්නස්සයක් වෙන්න පුළුවන්. අපි කියන්නේ ටර්නින් පොයින්ට් එකක් කියලා. මේ වෙලේ අවස්ථාවක් තමයි ඔයගලන්ට ලැබුණේ. ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝ එකේ ප්‍රයෝජනයක් ගන්න ඉදිරියට කියලා. ඉතින් මේ චන්ද්‍රසේකර මහත්තයා ඔයගොල්ලෝ හොයාගෙන ඇවිල්ලා මේ කරන සත්කාරයට විදුහල්පතිතුමිය ගුරු මණ්ඩලය සහ ඔබ සියලු දෙනා වෙනුවෙන් මම මේ අවස්ථාවේදී ස්තුතිය පුද කරනවා ඔබතුමාට. ඒ වගේම මේ දරුවන්ට ආදරණීය දුවේ පුතේ ඔයගොල්ලෝ ඔයගලන්ගම මේ නාංගිලා මාංගිලාට ඒ කියලා දුන්නු හැම දෙයකම හෘදයාන්විත ස්තුතිය පුද කරනවා. එහෙනම් හොඳ අත්පොල් සන්නාදයක් දෙන්න අද මෙතෙන්ට පැමිණි අමිල චන්ද්‍රසේකර මහතා ඇතුළු පිරිස. කවදාවත් මොනබුදු අතකින් ලබා ගත්තා ජීවිතේ හොඳාවත් මේ වෙනකම් කැමරාවක් තින්වත් අල්ලපු නැති අපේ මුලියන්ට කැමරාවක් අල්ලලා කොහොමද ෆොටෝ එකක් ගන්න කියලා කියලා දීලා හරිම වැදගත් වැඩසටහනක් වටිනා වැඩසටහනක් කියලා බිල්ලින් ස්තුතිවන්ත වෙනවා. ජීවිතේ කවදාවත් අමතක නොවන අත්දැකීම් ගොඩක් ලබා ගත්ත දවසක් වශයෙන් මම හිතනවා අද දවසේ අපි හැමෝටම මට වගේ මනින් ප්‍රමෝට් ප්‍රයෝජනවත් වෙනවා කියලා ස්තුතියි. හොඳයි අපි අද තමයි අපි කැමරාව ඇල්ලුවේ ගන්න දේවල් ගොඩක් දැනගත්තා. නැත්නම් මේ වෙනතන හොඳයි.